ඔයාලට ගේන්න යන්නේ අපේ on the way වීඩියෝ ක්ලිප් සීරීස් එකේ සෙකන්ඩ් වීඩියෝ එක. අපි කතා කර හිටියේ ප්‍රතිශක්තිය ගැන. ප්‍රතිශක්තිය අපි කිව්වා සහජ ප්‍රතිශක්තිය සහ අනුවර්තී ප්‍රතිශක්තිය, එහෙම නැත්නම් පරිචිත ප්‍රතිශක්තිය කියලා ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා. ඒකෙන් අද අපි කතා කරමු සහජ ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියන එක. සහජ ප්‍රතිශක්තිය කියලා කියන්නේ විශිෂ්ට නොවන ආරක්ෂණයක්. ඒ කියන්නේ යම් පොදුවේ ශුද්‍රජීවී කාණ්ඩයකට හෝ ආගන්තුක ද්‍රව්‍ය කාණ්ඩයකට එරෙහිව ඇතිවන ප්‍රතිශක්තිකරණ ආරක්ෂණයක්. ඒකට හේතුව තමයි යම් නිශ්චිත ශුද්‍රජීවියෙක් හෝ නිශ්චිත ආගන්තුක ද්‍රව්‍යයකට එරෙහිව ඇතිවන ආරක්ෂණයක් නෙමෙයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි වඩා වේගවත් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් මේ ආරක්ෂණයේදී තියෙනවා. මේ ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම ව්‍යාධිජනක කාණ්ඩය මත රඳා පවතින්නේ නැහැ. ඒ වගේම තමයි මේක පෘෂ්ඨවංශීන් වගේම අපෘෂ්ඨවංශීන්ටත් පොදුවේ ක්‍රියාත්මක වෙන ආරක්ෂණ යාන්ත්‍රණයක්. ඉතින් අපි මේක ඊළඟ ක්ලිප් එකේ කතා කරමු. සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය සහ අභ්‍යන්තර ආරක්ෂණය කියලා දෙකක් තියෙනවා. ඒකේ බාහිර ආරක්ෂණය ගැන. උසස් පෙළ ජීව විද්‍යාව සඳහා විශ්වාසවන්තම ගුරුවරයාන් නුවන් චන්දිම මෙහෙයවන ඒ සාමාර්ථයකට හොඳම ජීව විද්‍යාව පන්තිය.